මේ බලන්න මේක අර කෑම් සාෆ්ට් එකේ හරිද මේකේ කෑම් සාෆ්ට් එකේ මේක අනිවාර්යයෙන්ම ඔය මේ හයි කරන්න කලින් හරිද හයි කරන්න කලින් අනිවාර්යයෙන්ම මේ අර පරණ කෑම් සාෆ්ට් එකේ නම් පරණ උණු තවුලන්නේ ආර්ථික උණු තවුලන්නේ මේකේ මේ තියෙන මේ හිල ඇතුලෙන් මේ ඔයිල් දාලා බලන්න ඕනේ මේ තියෙන හිල චූටි හිල තියෙන මේක එකයි හරිද මේ බලන්න මම දාලා පෙන්නන්න මේ බලන්න ඔයිල් එනවද ඔන්නෝම චෙක් කරන්න ඕනේ ඔයිල් එක දාලා චෙක් කරන්න ඕනේ අපි චෙක් කරන්නේ නැතුව දානකොට මොනවද වෙන්නේ මේක ඇතුලේ අර මඩ වාගේ ගිහිල්ලා අර ඔයිල් පරණ ඔයිල් එකේ ඇතුලේ හිර වෙලා මේ બ્લોක් එකේ තිබ්බොත් කැන්සාප්ටි කැපෙනවා හරිද ප්‍රොකරම් කැන්සාප්ටි ඔක්කොම කැපෙනවා එතකොට මොනවද වෙන්නේ එන්ජිම හඬ වෙනස් වෙනවා ඒ හින්දා අනිවාර්යයෙන්ම එන්ජිම හයි කරනකොට මේක අනිවාර්යයෙන්ම අර චූටි දේවල් තමයි අපි අතහැරිනකොට තමයි අපේ නම කැත වෙන්නේ ඒ හින්දා තමයි මම කියන්නේ අනිවාර්යයෙන්ම මේකේ චෙක් කරලම දාන්න මේක චෙක් කරලා දාන්න අනික මේ තියෙන මේ රොඩ් එකේ මේ තියෙන මම එදා අර වීඩියෝ ක්ලිප් එකේ මම පෙන්නුවා මේ තියෙන රොඩ් එක බලන්න මේක අලුත් එක අපි අරන් තියන්නේ හරිද මේ බලන්න මෙතන ඔයිල් එන්න ඕනේ එනවද හා එනවද මේ බලන්න ඔයිල් එනව නේද අනිවාර්යෙන්ම මේක අර හයි කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයිල් එක දාලා චෙක් කරන්න මේ රොඩ් එකට ඔයිල් වැඩ කරන්නේ නැත්නම් එන්ජිම ආඬ වෙනස් වෙනවා එන්ජිම හිර වෙනවා ඒ හින්දා අනිවාර්යයෙන්ම මම කියන්නේ මේ චෙක් කරලම දාන්න අලුත් එක උණු තවුලන්නේ පරණේ උණු තවුලන්නේ චෙක් කරලා දාන එක අපි කරන වැඩේ තියෙනවා වැඩේ නියමයට වෙනවා නැත්නම් අපි නමත් කැත වෙනවා අවුල් වෙනවා ඒ හින්දා මම කියන්නේ වැඩේ චෙක් කරලම දාන්න හරිද ආය එන්ජිම ගලවලා හයි කරනකොට අනිවාර්යයෙන්ම ඔයිල් එකේ දාලා රොඩ් එකට අර ක්‍රෑන් එකට ඔයිල් දාලා චෙක් කරලම දාන්න එතකොට වැඩ 100% නේද වැඩ පිළිවෙලට කෙරියයි වැඩ ෂුවර් අපිට ෂුවර්නේ චෙක් කරලානේ දාලා තියෙන්නේ හිතටත් සතුටුයි එහෙනම් මං කියන්නේ වැඩේ එහෙම කරලා දාන්න චෙක් කරන්න ඉස්සෙල්ලා මේකයි අර කෑම් සාෆ්ට් එකයි හරිද අනික මේ හවුසින් බලුව තියෙන්නේ හවුසින් බලුව ඇතුලේ සම්පූර්ණම අර බ්ලොක් එකේ තියෙන ඔය ලෙඩ් එක කියලා අනිවාර්යයෙන්ම හෙඩ් එකේ මේ තියෙන්නේ මේ බලන්න මේ හෙඩ් එකේ හරිද හෙඩ් එකේ ඔයිල් කොහමද වෙන්නේ මේ තියෙන මේ හිල් ඇතුලෙන්ම ගිහිල්ලා අර ඇනේ උඩට එවිල්ලා මේ බලන්න මෙතනින්ද ඔයිල් එවිල්ලා මෙතනින්ද මේ තියෙන්නේ හිල් මෙතනින් ඔයිල් එනවා ඔයිල් එවිල්ලා මේ තියෙන්නේ මෙතනින් එවිල්ලා ඔන්නෝම එනවා මේ රේසර් එකට හරිද රේසර් එක ඇතුලෙන් ගිහිල්ලා මේ රේසර් එකටත් වදිනවා මේක ඇතුලෙන් ඇවිල්ලා තමයි මේ අර කේම් ෂාප්ට් එක වැඩ කරන්නේ හරිද එහෙම තමයි දීලා තියෙන්නේ ලයින් එක ඊට අනිවාර්යෙන් මේ හෙඩ් එකේ තියෙන්නේ හෙඩ් එකේ අනිවාර්යෙන්ම හුලං අර කම්ප්‍රෙසර් එකේ හුලං ටිකක් ගහලා අනිවාර්යෙන් මේ ටික ඔක්කොම අල්ලන්න ලස්සනට හුලං ටිකක් ගහලා බලන්න બ્લોක් තියෙනවනේ ඔක්කොම සුද්ධ කරලා ක්ලියර් කරලා පිටේ ලස්සනට එන්ජිම හයි කරලා දෙන්න එච්චර